පොඩි කාලේ අපිට නිතර ඇහිච්ච දෙයක් තමයි ප්‍රශ්න අහන්න තේරුම් නැත්නම් ප්‍රශ්න අහන්න. ඒක ගෙදරිනුත් වෙනවා ස්කෝලේනුත් වෙනවා. හැබැයි ඒවා දැනගෙන හිටියද ක්වෙස්චනින් කියන්නේ ස්කිල් එකක් කියලා. හරි ඒක මම මේ කතාවෙන් විස්තර කරන්න. මම සෑහෙන කාලයකට කලින් ගියා සැලුමට කොණ්ඩේ කපන්න. එතකොට ඒ හිටපු ඒ බොයි ටේබල් එකට ආවේ නැහැ. මම දැන් කන්නාඩියෙන් මම දකිනවා පිටිපස්සට ගිහිල්ලා ටෙන්ෂන් වෙලා ස්ට්‍රෙස් වෙලා මට තේරුම් ගියා මොකද වෙන්නේ කියලා. මම කතා කරා මල්ලි කපන්න දෙයක් නැහැනේ මල්ලි ඔළුවේ බෙල්ල තමයි කපන්න ඕනේ. බෙල්ල කපන්න එපා. පොඩ්ඩක් ක්‍රැවුලා පොඩ්ඩක් ට්‍රිම් කරලා ෂේප් කරලා දෙන්න කිව්වා. ඊට පස්සේ ලස්සන කතා කරලා වැඩේ ලස්සනට කරලා දුන්නා. දැන් තේරුණානේ? So as a service provider, he did not understand his client's requirement. For him to understand the client's requirement, he did not throw the right question. මේක validate කරන්න තවත් කතාවක් කියන්නකෝ. යාළුවෝ දෙන්නෙක් හිටියා. Mr. X, Mr. Y. එතකොට දෙන්න හම්බ වෙන්නේ අවුරුදු ගානකට පස්සේ තමයි meet වෙන්නේ. ඒ වුණාට social media වල දෙන්න දෙගොල්ලන්ගේම lifestyle එක observe කරගෙන තමයි හිටියේ. Mr. X ගේ lifestyle එක superior lifestyle එකක්. දැන් Mr. Y ට දැනගන්න ඕනේ Mr. X වැඩ කරන කම්පැනි පොසිෂන් එක මොකද්ද, සැලරි මොකද්ද කියන එක දැනගන්න ඕනේ. කෙලින් අහන්න බෑනේ. මචං උඹට පඩිය කීයද කියලා. එතකොට Mr. Y අහනවා මචං උඹ කම්පැනි කාටද report කරන්නේ? Mr. Y කියනවා මම report කරන්නේ director finance. Mr. X ඇවිල්ලා පොඩ්ඩක් මීටරේ දැනගත්තා මෙයා මොකටද දෙන්නේ කියලා. එතකොට ඒ දීපු උත්තරෙන් Mr. Y figure out කරගත්තා කොයි වගේ පොසිෂන් එකද ඉන්නේ, කොයි වගේ සැලරි එකද ගන්න කියන එක figure out කරගත්තා. So questioning කියන්නේ skill එකක්. So what is your experience in questioning?